ඉරානයට ඇතිවලා තියෙන ප්‍රහාරය සම්බන්ධව ලොකු මත තියෙනවා ලෝකේ. ඊශ්‍රායලය ඉරානය තමයි මේ පටලෝගෙන තිබ්බේ. ඇමරිකාව තමයි පළවෙනියට ගැහුවේ. ඊශ්‍රායල් තමයි පළවෙනියට ගැහුවේ ඉරානයට. ඉරානය ගැහුවේ නැහැ. ඉරානය ප්‍රතිපහාර දෙනවා. මම එදත් කිව්වා 10ක් ගැහුවොත් ඇමරිකාව සහ ඊශ්‍රායලය 3ක් ගහන ඉරානය රිදෙන්නම. දවස් 4න් යුද්ධ නැති කරනවායි කියපු ට්‍රම්ප් මහත්තයා දැන් දවස් ගණන් නෙමෙයි සති ගණන් යන්න පුළුවන් කියන ඒ බයගුළු ප්‍රකාශය කරනවා. මතක තියාගන්න පල්ලෙහෙන් ඇවිල්ලා නම් දිනන්න බෑ ජීවිතේට. ඒක මතක තියාගන්න. ඕගොල්ලෝ අෆ්ගානිස්තානයෙන් දුවපු හැටි මිනිසුන්ට මතකයි. වියට්නාමෙන් දුවපු හැටි මිනිසුන්ට මතකයි. ඊශ්‍රායල ලෙබනේනේ හැටියට කන එක මතකයි. හොඳට ඊයේ පෙරේදත් කාලා තියෙනවා. තව එක දෙයක් මම කියන්නම්. ශ්‍රී ලංකා රජය මානුෂීය මෙහෙමෙන් කතා කරන විදියට ඒ ක්‍රියාත්මක විදියට කරන්න එක නැවක් මිනිස්සු ගත්ත එකට ස්තුතිවන්ත වෙනවා. එකක් බිලි දුන්න එකට කනගාටු වෙනවා. පැය 11ක් ගත්තා ඔයගොල්ලෝ උත්තර දෙන්න. මොකද්ද ආරක්ෂාව? මොකද්ද වැඩපිළිවෙල? අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මම යුද මේ විශ්ලේෂකයෙක් නෙමෙයි. නමුත් සාමාන්‍ය ජනතාව හැටියට ඊළඟ සති දෙක තුන ඇතුළත අපේ ආරක්ෂාව අපි සපයන්නේ කොහමද? මෙවැනි තත්ත්වයකට අපි ලෑස්ති වෙලා නැත්තේ ඇයි? මේ ප්‍රශ්නේ කාට කියලා කියන්නද? එක දෙයක් මතක තියාගන්න. ඉරානය කියලා තියෙනවා පටන් ගන්නේ ඇමරිකාව ඊශ්‍රායලය ඉවර කරන්නේ ඉරානය. පුළුවන් නම් චීනයට අත තියලා බලන්න. හෙට චීනය මෙතන නාවික වරායක් නාවික තොටුපළක් නාවික බේස් එකක් හදන්න ඕනේ කිව්වොත් හේතුව ඇමරිකාව චීනය පොඩක් ණයයි මුගටියයි වගේ. ඒගොල්ලෝ කිව්වොත් අද ඉරානයට ගහලා තිනවා. හෙට අපි හම්බන්තොට හාබර් එකට ගැව්වා. දැන් උඹලගෙන් අපි අරන් තිනවා හම්බන්තොට පෝට් එක. එතකොට අපේ ආරක්ෂාවට අපි මෙතන නාවික කඳවුරක් කරනවායි කිව්වොත් අපිට බෑයි කියන්නත් බෑ. එතකොට අනුර කුමාර සහෝදරයා මොකද්ද කියන්නේ? තිල්වින් මහත්තයා මොකද්ද කියන්නේ? ඒ වගේම අනිත් කට්ටිය මොකද්ද කියන එක මේ සාධාරණ ප්‍රශ්නය මිනිස්සු අතර මම කියනවා. ළමයි 161ක් ගෑනු ළමයි බිලි දුන්නා. ඊශ්‍රායල් කාර්යයටයි ඇමරිකා කාර්යයටයි බිලි අරගෙන ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ ජීවිත බිලි අරගෙන ගාසා තීරේ අපි දැක්ක අවුරුදු 2ක් තිස්සේ ලක්ෂ ගණන් මරලා තිනවා. නමුත් ලංකාවේ කට්ටිය ඉන්නේ 29000යි මතක තියාගන්න. මැද පෙරදිග ඉන්නවා ලක්ෂ 12කට ආසන්න මිනිස්සු. අපි අනා ගන්න ඕනේ නෑ. අපි මං කියන්නේ නෑ ඒ 29000ට හානියක් වෙන්න ඕනේ කියලා. අපේ මව්බිමේ එක්කෙනෙක්ටවත් හානියක් විය යුතු නැති බව මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිනිස්යන් විදියට නිරායුධ යුද නැවකට ගහනවායි කියන්නේ මොන පිරිමිකමක්ද? මොන යෝධකමක්ද? ඒ නිරායුධයි විශාඛපට්නම් වල තිබ්බ මිලන් 20යි 26 කියන ඒ එක්සර්සයිස් එකට ජර්මනිය ශ්‍රී ලංකාව සහ අනිත් රටවල් වල නාවික හමුදාවල් ගිහිල්ලා තිනවා. ඉන්දියාව පළවෙනියට මේ නාවික හමුදාව යන්න දෙන්නේ නැතුව නවත්තන් තියෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ කරේ නෑ. ඒගොල්ලෝ කියන්නේ මෝදි මහත්තයා සහ ඊශ්‍රායලය හරිම මිත්‍රෝ සම්බන්ධකම් තියෙන කට්ටිය. ඉන්දියාවෙත් මුස්ලිම් කට්ටියට අමාරුකම් තියෙනවා. පොඩ්ඩක් ප්‍රවෘත්ති බලන්න. ඕගොල්ලන්ට තේරෙයි දේශපාලනයක් නෑ මෙතන. ඒ වගේම මෝදි මහත්තයා එතනින් මෝදි මහත්තයාගේ තාත්තගේ ලෑන්ඩ්ලු ෆාදර්ලෑන්ඩ්ලු ඉන්දියාවගේ මදර්ලෑන්ඩ්ලු. දැන් ෆාදර්ලෑන්ඩ් එකට යා විරුද්ධ වෙන්න බෑ. නමුත් මෝදි මහත්තයාට ලංකාව විරුද්ධ වෙන්න බෑ. එතකොට අපි ඉබේටම ඇදිලා ඉවරයි. පරිස්සමෙන් ඉන්න ඊළඟ කතාවේදී හම්බෙමු. මම ශිරාස් යුනස්.